afternoon කට්ටිය ඔක්කොම කොහමද හොඳින් ඉන්නවා කියලා හිතෙනවා. ඉතින් අද තව සුන්දර vlog එකක්, සුබිම vlog එකක්. දැන් ඉන්නේ යාපනයේ ඉන්නේ මේ පිටිපස්සේ තියෙන බිල්ඩිම ඇවිල්ලා ජෙට්වින් ජැෆ්නා. එහෙ ඉන්නේ. ඉතින් අද මෙතන තමයි නම් vlog එක හරියට පටන් ගන්න. හැබැයි උදේ පාන්දර 3ටම පිටත් වුණා. ඉතින් කොළඹ ඉඳලා එන්න සාමාන්‍ය පැය 8මාරක් විතර වුණා. ඇවිල්ලා ලන්ච් එකක් ගත්තා. මෙතන වාලම්පුරි කියලා රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකේ කෑවා. මං ඉතින් මේ දවස්වල ඩයට් ඉන්න මං කන දේවල් ඔයගොල්ලන්ට පෙන්නලා වැඩක් තියෙනවද දන්නේ නැහැ. හැබැයි හෙට උදේ ඉඳලා එක්ක අද රෑ ඉඳලා ඩිනර් එකේ ඉඳලා මම ඔයගොල්ලන්ට පෙන්නනවා මම මොනවද කන්නේ. ඉතින් මම මේ දවස්වල පොඩක් ස්ට්‍රික්ට් ඩයට් සීන් එකේ ඉන්නේ. ඒ කියන්නේ පොඩක් තෙල් සීනි පාන් පිටි ඕ තියෙන ඒවා මොකොත් ඒව ලොකුවට කන්නේ. ගොඩක් වෙලාවට මේ ප්‍රෝටීන් ඇන්ඩ් ෆයිබර් ඒවා තමයි කන්නේ. ඉතින් මම ඒකත් ඔයගොල්ලන්ට මේ vlog එකේ ඉන්ක්ලූඩ් කරන්නම්. ඒකත් එක්කම ඉතින් අද ඉඳලා තව දවස් 3ක් අපි ජෙට්වින් ජැෆ්නා එකේ ඉන්නවා. ඒකත් එක්කම මොනවද කරන්නේ? අවදගුණානේ. ඉතින් හරි. හෙට ඉඳලා ඉතින් ඔෆිෂියල් වැඩවල වලට ඇවිල්ලා තියෙන ඉඳලා ඉතින් පුළුවන් තරම් මම vlogs වල එහෙ මෙහෙ යනවා දාන්න. ඉතින් ඔෆිෂියල් ඉඳලා එහෙම ලොකුවට වැඩේ තියෙන ඒවල් දාන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්කම කනබොන දේවල් ටික දාන්නම්. දවස් 3ක් තියෙන කනබොන දේවල් ටික. ඊට පස්සේ එහෙ මෙහෙ යනවා අපි පොඩි වැඩවල් වලට. ඉතින් යන ගමන් පොඩි ක්ලිප්ස් ටිකක් අරගෙන දාන්නම් කොහෙද යන්නේ කියලා මම ඔයගලන්ට කියන්නම්. එහෙනම් දැන් චෙක් ඉන් වුණා. රූම් එක රෙඩි කරනකන් ඉන්නේ. ඉතින් රූම් ටූර් එකකුත් මම දාන්නම්. මේ පාරේ ඉන්නේ ඩිලක්ස් රූම් එකේ BB ඉන්නේ. එතකොට බ්‍රේක්ෆාස්ට් එක විතරයි තියෙන්නේ. ඉතින් රෑට අපි අලාකාට් එකෙන් මොනාරි කනවා. දවල්ට අපි එළියේ මේ ජැෆ්නා වල එක රෙස්ටෝරන්ට්ස් එහෙම අපි try කරනවා. ඉතින් මේ ටික ඔක්කොම අපි බලමු මේ vlog එකේ. එහෙනම් vlog එකට අලුත් නම් subscribe පාරක් දාගෙන යන්න. මගේ Instagram එක follow කරන්න. ඉස්සෙල්ලා බලපු vlog එකේ බලපු කට්ටියට thank you so much. එහෙනම් අපි තව පොඩ්ඩක් රූම් චෙක් ඉන් වෙලා අපි රූම් ටූර් එක පටන් කරමු. bye bye. alright. එහෙනම් දැන් කාමරේට ආවා. වොෂ් එක උදාගත්තා. එහෙනම් දැන් අපි යන් රූම් ටූර් එකට. රූම් ටූර් එකේදී බලමු මොනවද මේ රූම් එකේ තියෙන්නේ කියලා. ඒකට කලින් ඔයගලන්ට කියන්න ඕනේ මේක ඇවිල්ලා සිටි හොටෙල් එකක් වගේ ටයිප් එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ පූල් නෑ, ජිම් නෑ, ඒ වගේ මොකුත් නෑ. මේක නිකන් බිස්නස් හොටෙල් එකක් වගේ තමයි. සාමාන්‍ය මේක හදලා තියෙන කට්ටිය ආවොත් ඉඳලා කාලා බීලා වැඩ ටික කරගෙන යන්න විදිහ තමයි මේ හොටෙල් එක හදලා තියෙන්නේ. එහෙනම් ඉතින් මේ රූම්ස් උත් අර අපි සාමාන්‍ය කියන හොටෙල්ස් වගේම එච්චරම ලොකු නෑ. මේකත් හදලා ඉන්නේ ට්‍රිපල් රූම් එකක්. ඩිලක්ස් එකේ ට්‍රිපල් රූම් ෂෙයාරින් එකක් තමයි අද මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ. එහෙනම් අපි බලමු මොනවාද මේ රූම් ටූර් එකේ තියෙන්නේ කියලා. ඕකේ. එහෙනම් මම කැමරා එක යමු ඉස්සර. මේක තමයි තියෙන්නේ මේන් ඩෝර් එක. මේන් ඩෝර් එකෙන් ඇතුළට ආපු ගමන් කොහේ ගියත් ඉස්සල්ලාම තියෙන්නේ වොෂ්රූම් එක. වොෂ්රූම් එකට ඇතුළට ගියාම මේක මිර එකක් තියෙනවා. වොෂ් බේසින් එකක් තියෙනවා. හරි. වොෂ් බේසින් එකක් තියෙනවා. රේන් ෂවර් එකක් තියෙනවා. කොමන්ඩ් එකක් තියෙනවා. ටවල්ස් ටිකයි ඔතන දීලා තියෙනවා. මේ ෂැම්පූස් ටික, එතන ඕනේ ඇමිනිටීස් ටික ඔක්කොම තියෙනවා. හෑර් ඩ්‍රයර් එකකුත් තියෙනවා. හරි. එහෙනම් ඒකම අපි යනවා එළියට ආපු ගමන් හරි මෙතන මිරර් එකක් තියෙනවා ලස්සන්ට. ඒකත් එක්කම එතන වෝඩ්‍රොප් එක. ඒ උඩ වාස් ක්ලෝත්ස් ඔබ දෙන්න තියෙනවා. සේෆ් එකක් තියෙනවා. කුඩයක් තියෙනවා. අයනින් ටේබල් අයන් එකක් තියෙනවා. හැන්ගර්ස් ටිකක් තියෙනවා. ලොන්ඩ්‍රි බෑග් ටිකක් තියෙනවා. ජෙට්වින් එකේ විතරයි මම දැකලා තියෙන්නේ මේ ස්ලිපර්ස් තියෙනවා. හොටෙල් එකේ ඇතුලේ දාගෙන use it for කියන්නේ within the premises use කියලා ඒකම දෙනවා. එහෙම මේ පැත්තට ආවම අපේ usually තියෙන cups තියෙනවා, tea items ඔක්කොම තියෙනවා. ඒ වගේ මේ coffee packet එකක් දීලා තියෙනවා මම දන්නේ damn fine coffee. හරි මම මේක මොකද්ද කියලා බලන්න නැත්තම් ඉතින් නෑ. වතුර බෝතල් දීලා තියෙනවා. එතනින්
මොකද මේගොල්ලන්ගේ මොකක්ද එකක් දීලා තියෙනවා මොකද ඒක කියන්නේ welcome to Jetwin 15% dinner මේකේ ඔෆර්ස් ටිකක් දාලා තිනවා කෙටල් එකක් තියෙනවා ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න බෑග්ස් තියෙනවා තුන් දෙනෙක් ඉන්න බෑග්ස් තියෙනවා බර ගන්න දවස් ගානකට ඉන්නේ සාමාන්‍ය රූම් එකේ බොඩ කට්ටියට නම් ඕපන් එක හුත් දීලා තියෙනවා උනන්ට බොන්න පුළුවන් මිනි බාර් එකේ බඩ තියෙනවනේ සාමාන්‍ය මිනි බාර් එකේ බියර් ටින් දෙකයි ස්ප්‍රයිට් එකයි කෝක් එකයි පොඩි මිනියේචර් කලෙක්ෂන්ස් එකක් දීලා තියෙනවා ස්මර්නොෆ් ගෝඩන්ස් මේක විලා බ්ලැක් ෆ්ලේවර් ඔයගොල්ලන් සාමාන්‍ය බිස්නස් කට්ටිය ඕගෙන් ඒවා මොනවා මේකේ රේට්ස් ටිකක් දාලා දෙනවා ඔයගොල්ලන් ටිකක් පෙන්නන්න ඒනවා දන්නේ හරි රේට්ස් ටික තමයි දාලා ඉන්නේ එහෙනම් ඉතින් රූම් එකට ආවම මේ වගේ බෙඩ්රූම් බෙඩ් තුනක් තියෙනවා මේක මං ඉන්න බෙඩ් එක මේ මගේ යාළුවා දෙන්න ඉන්න බෙඩ් එක මේක තමයි රූම් එක ටීවී එකක් තියෙනවා රැක්ස් තුනක් දීලා තියෙනවා බෑග්ස් ටික තියාගන්න මේ වගේ වර්ක් ස්ටේෂන් එක මම දැනට හදාගත්තා වැඩ ටික කරගන්න ඒමම එළියට ආවම එළියට එහෙම ලොකු බැල්කනි එකක් නෑ ඒක ගොඩක් අරින්න ඕනේ පොඩි ගේමක් දෙන්න පොඩි හරි අන්න කියන්නේ හරි එහෙනම් මේක ඇරියාම මේක තමයි බැල්කනි ස්පේස් එක ඔයාලට පේනවා ඇති සිටි විව් එකක් තියෙන්නේ මේ දිනේ මෙච්චරයි බ්ලැක් බැල්කනි ස්පේස් එකේ ලොකුවට නෑ ඉතින් මේක තමයි සිටි විව් එක අපිට මේක ඇවිල්ලා ජෆ්නා ජෙනරල් හොස්පිටල් එක මහා රෝහල මේ බිල්ඩින් ඒ සෙට් එකම ජෙනරල් හොස්පිටල් බිල්ඩින් එක ඉතින් ඕක තමයි මේ හොටෙල් එකේ තියෙන අපිට තියෙන විව් එක හරි මේක තමයි ඉතින් මේ හොටෙල් එකේ තියෙන අපිට තියෙන විව් එක එහෙනම් ඔයාලා කරන්නේ හරි එහෙනම් අපි ඉතින් අද දවසේ අපිට කරන්න තියෙන්නේ දැන් චෙක් ඉන් වුණා පොඩ්ඩක් රෙස්ට් කරන්න ඕනේ ඉඳන්නවද විදිය පාන්දර 3ට හැරුණේ පොඩ්ඩක් ඉන්න ඉතින් 3ට හැරුණේ 3ට හැරිච්ච ඉඳ පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ඕනේ කෑවා පොඩ්ඩක් හිමුල වේලු පොඩ කෑවේ රයිස් එකක් කරි චිකන් එකක් කෑවේ මේ ගොඩක් අනිත් කට්ටිය මටන් කෑවා මට මටන් ගන්න බෑ පොඩ්ඩක් ඉන්න ඉස්සරහට vlogs food vlogs කරන්න පටන් ගන්නවා ඒ මාස දෙකක් පොඩි සීන් එකක් තියෙනවා ඉතින් ඒ හින්දා ලොකුවට කණ්ඩේ බෑ මං ඩයටිං කෑම ටිකක් ඔයගලන්ට ඔප්ෂන්ස් දෙන්න ඔයගලන් ඩයට් කරනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගලන් ඩයට් කරනවා කියලා පීස්තු එකක් දාගෙන යන්න අපි ඩයට් කරනවා කියලා ඩයටිං කරනවා කියලා එතකොට මම ඒකට හරියන vlogs ටිකක් ඔයගලන්ට මං ගේන්න එහෙනම් දැනට එච්චරයි අපි රූෆ්ටොප් එකට යක් රූෆ්ටොප් එකේ මේගොල්ලන්ගේ බාර් එකයි රූෆ්ටොප් බාර් එකක් තියෙන ස්කයි ලොන්ජ් හරි මොකද්ද ජැෆ්ටර් ස්කයි ලොන්ජ් හරි කියලා එහෙම තියෙනවා ඒකටත් මං යන්න මේක නෙමෙයි මේ හොටෙල් එකේ ෆස්ට් ටයිම් මේක දැන් 8 වෙනි හරි 10 වෙනි පාරක් උන්න කොහෙද ඉන්නේ මං ෆැමිලිත් එක්ක ඇවිල්ලා දවසක් ඉඳලා තියෙනවා ඊට පස්සේ ඔෆිස් වැඩවලට තමයි ගොඩක් වෙලාවට මේ හොටෙල් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ because මේ හොටෙල් එකට එච්චර තරම් ඉන්න හේතුව ඇවිල්ලා මේ මෙහි ඉන්න ස්ටාෆ්ලා එම මාර ෆිට් අපිත් එක්ක ඒ කියන්නේ හරි හොස්පිටැලිටි එක හරිම වැඩි ඕන දෙයකට ඕන වෙලාවකට උදව් කරනවා එහෙම ඩිස්ටර්බන්ස් එකක් නැහැ අපි හරි කට්ටිය යාළු සෙට් එකක් එහෙම සෙට් වුණත් එහෙම හරි ඒගොල්ලන් වැඩිපුර ටයිම් ටිකක් දෙනවා අපේ කාලේ බීලා යන්න ඩිනර්වලත් එහෙම තමයි පොඩ්ඩක් හරි අපිට එක්ස්ටෙන්ඩ් කරලා ටයිම්ස් ටිකක් දෙනවා ඉතින් අපි උඩ මාස ගණනකට කලින් පොඩි පාටි පාරක් දැම්ම ඒ පාටි කියන ඔෆිෂියල් පාටි එකක් දැම්ම ඉතින් ඒ ඉඳලා ඉතින් මෙහි ඉන්න කට්ටිය දැන් ඇවිල්ලා පොඩු වෙලා එන ෆ්‍රෙන්ඩ්ලි වෙලා ඉන්නේ ඉතින් ඕන වෙලාවට ඕන වැඩක් අපිට කරගන්න පුළුවන් විදියට ඒ ටික තමයි ඉතින් දැනට තියෙන්නේ මම උඩ රූෆ්ටොප් එකට යන්නම් දැන් පොඩ්ඩක් අවුවයි 3:00 හරි 4
4ක් වෙන්න ඕනේ. හොඳට ටයිම් එක බලමු. හරි ටයිම් එක උනද කියලා නැත්නම් වැරදිද? හොඳයි. හරි 4යි වෙලාව. 5ට අපි යන් උඩට මම පොඩ්ඩක් රෙස්ට් කරගන්න. රෙස්ට් කරලා වැඩ ටිකක් තියෙනවා මේල්ස් ටික චෙක් කරලා ඒවට රිප්ලයිස් ඔක්කොම දාලා 5ට අපි උඩට යන්. වට ගිහලා මම රූෆ් টপ බා එකයි රූෆ් টপ එකේ ඉඳලා ජැෆ්ටර් සිටි view එක මම පෙන්නන්නම්. එක පැත්තක් ලැගූන් view එක තියෙනවා. එක පැත්තක් සිටි view එකක් තියෙනවා. ඉතින් ඒ views දෙකම මම ඔයගලන්ට පෙන්නන්නම්. එහෙනම් vlog එකත් එක්ක ඉන්න රැට මොනවද කන්නේ කියලා මම මේ vlog එකේ ඉන්ක්ලූඩ් කරන්නම්. මේ vlog එකේ දිග වැඩි නම් මම පාර්ට්ස් දෙකට කරනවා. ඉතින් part 1 part 2 ජැෆ්ටර් ටුව කියලා ට්‍රවල් කියලා මම මොනාරි ටයිටල් එකක් දාලා වීඩියෝ එක ෆොන් කරන්න. එහෙනම් vlog එකත් එක්ක ඉන්න මම රෙස්ට් කරලා වැඩ ටික ඉවර කරලා රෙස්ට් කරලා 5ට සෙට් වෙමු. කැෂුනා බීච් එකේ නාන්න ආවා. දැන් දවල් 1යි වෙලාව. මේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. අද නිවාඩු දවසක් ඉන්නේ. ඉතින් අද පොංගල් ඕගොල්ලෝ දැකලා ඇති උදේ පොංගල් ෆෙස්ටිවල් එක අපි සෙලිබ්‍රේට් කරා. සෙලිබ්‍රේට් කළා. ඒමම ආවා. ඉතින් කැෂුරියා බීච් එක. කැෂුරියා බීච් කියන්නේ ඉතින් ජෆ්නා වල තියෙන්නේ යාපනයේ තියෙන ෆේමස්ම බීච් එකක්. ගොඩක් කට්ටිය මෙහෙ එනවා ටුවරිස්ට්ලා එනවා දන්න කට්ටිය ඔක්කොම මෙතනට එනවා. ඉතින් තව පොඩ්ඩක් අපි නාන්න යන්නේ මේ ඔක්කොම මේ තියෙන ලස්සන බීච් එක. අද ඉතින් අර ගිය පාර වගේම බෝට් රයිඩ් එක කරන්න බෑ. අද ෆෙස්ටිවල් එක කවුරුත් නැහැ බෝට් රයිඩ් කරන්න. ඒ හින්දා අපි මොකද කරන්නේ? අපි තව පොඩ්ඩකින් මුහුදේ නානවා. එහෙනම් මේ ෆෝන්ස් මොකුත් ගෙනියන්න බෑ දන්නවනේ. ඉතින් ආයෙත් බෑ කියලා එහෙනම් අපි ඕමම මම මෙතනින් ඔයාලට අප්ඩේට් එකක් දුන්නේ. උදේ කාලා ඔක්කොම ටික කාලා බීලා ඔක්කොම කරලා ඉතින් ඒ ටික තමයි ඉතින් කරේ. එහෙනම් අපි උදේ නාලා ඔයාලත් එක්ක සෙට් වෙන්න. හයි එනම් මේ අපි පොඩි වෝක් එකක් දාන්න ආවා. ඒකත් එක්ක මෙතන සන්සෙට් එකක් වෙනවා. බලන්න මේ සන්සෙට් එක කොච්චර ලස්සනයිද කියලා ඔයාලට පෙන්නන්නම්.
ගයිස් මේ බලන්න මේ සන්සෙට් එක කොච්චර ලස්සනයිද කියලා. ඔයාලට මේක එඩිට් එකේ ෆොටෝ එකක් දාන්නම්. මෙතන මෙහා පැත්තේ කොච්චර ලස්සන සන්සෙට් ඇති කියලා. මේක තියෙන්නේ හරියටම මේ ජැෆ්නා ලැගූන් එක. මේක තමයි ලැගූන් එක. මම කොතනද ඉන්නේ කියලා ලොකේෂන් එකේ පින් එකකුත් දාන්නම්. මාර ලස්සන සන්සෙට් එකක්. කිය යූසුෆ් කවුද පහරින් මර ඉලක්ටක් ගහගෙන